යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අපි දෙන්නත් එක්ක දැන් මේ යන්න පිටත් උනේ පොළට. ඉතින් පොළ තියෙන්නේ අපේ ටවුන් එකේ නෙමෙයි කිලෝමීටර් ගාණක් එහා ටිකක් එහා තියෙන ටවුන් එකක. හස්බන්ඩ් වැඩට ගිහිල්ලා ඇවිල්ලා එයාත් ලෑස්ති වෙලා අපි දෙන්නත් එක්ක මේ උදේම ගිහින් එන්න හදන්නේ පොළට. ඉතින් එහෙනම් ඔයාලත් යමු අපිත් එක්ක. පොළට යන අතරමඟ ලස්සන පාර්කයක් තියෙනවා. හරිද? එතන මේ දවස්වල ටියුලිප් මල් පාටින් පිපිලා තියෙනවා. මං කලින් දවසකත් යනකොට දැක්කා. හැබැයි එදා අපිට නතර වෙන්න බැරි වුණා. ඉතින් අද එතන ෆොටෝස් ටිකක් ගන්න නැතුව යන්න බෑනේ. ඉතින් අපි දෙන්න එතන නතර වෙලා ලස්සන වීඩියෝස් ෆොටෝස් ටිකක් ගත්තා. ඔයාලට ඉතින් පේනවා ඇති හස්බන්ඩ් කැරකි ෆෝන් එක අල්ලන් එහෙට මෙහෙට යනවා. එයා එයාගේ YouTube channel එකට වීඩියෝ එකක් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් එයා ඒ වීඩියෝ එක කරනකම් මම ඔයාලට පෙන්නන්න ලස්සන වීඩියෝස් ටිකක් මෙතන ගත්තා. අපි දෙන්නත් එක්ක පොළේ යන ගමන් මේ ලස්සන මල් ටික අපි ඉඳලා තියෙනවා දැක්ක පාක් එකේ. ඒකෙන් හින්දා අපි ෆොටෝ ටිකක් ගන්න නැතර වුණා. කැමරා ස්ටෑන්ඩ් එක තිබ්බ හින්දා මට වීඩියෝ ෆොටෝස් ගන්න පුළුවන් වුණා. ඒ කොහොම ගත්තත් හස්බන්ඩ් වීඩියෝ එක කරලා ඉවරනාට පස්සේ එයාට කියලා ෆොටෝස් වීඩියෝස් ටිකක් අරගත්තා. ඉතින් ඊට පස්සේ අපි දෙන්නත් එක්ක ෆොටෝස් ටිකකුත් ගහලා ඉවර වෙලා ඉක්මනින්ම මේ පොළට යන්න තමයි හදන්නේ. මේක දිහා බල බල යන්න එපා බලනවා. දැන් ඉතින් අපි දෙන්නත් එක්කම මේ යන්නේ ATM එකකට. අපි දෙන්නට සල්ලි වගේක් ගන්න උවමනා වෙලා තිබ්බා. ඉතින් අපි මෙතනින් සල්ලිත් අරගෙන තමයි පොළට යන්නේ.
ඉතින් අපි සල්ලි ගත්තා. දැන් ඉතින් අපි දෙන්නත් එක්ක වාහන පාක් එකට තමයි යන්නේ. වාහනේත් අරගෙන පොළට යන්න පිටත් වෙන්න. ඉතින් මේ තියෙන්නේ අපි දෙන්නගේ චූටි වාහනේ. ඔය අපිට ඉස්සරහින් පේන්නේ පාර අතු ගාගෙන යන වාහනේ. ඔන්න ඉතින් අපි දෙන්න පොළ ළඟට ආවා. ඉතින් පාරේ වාහන නවත්තන්න බෑ මෙහි. වෙලාවක් තියෙනවා. ඒ වෙලාවෙන් එහා නවත්තලා තිබ්බොත් දඩකොලයක් එනවා. ඉතින් අපි හැමදාම වගේ මෙතන පාක් එකට තමයි වාහනේ දාලා යන්නේ. ඉතින් අපි එතන වාහන පාක් එකේ වාහනේ දාලා පොළට යනවා. එළවලු ගේන මල්ලත් උස්සගෙන ඉස්සෙල්ලාම යන්නේ අපි එළවලු ගන්න තැනට. අපි හැමදාම එළවලු ගන්නේ මෙතන මේ ආච්චිගෙන් තමයි. ඉතින් එතනින් අපි එළවලු ටික අරගෙන එතන අයිනෙන් තියලා පොළ ඇතුළට ගිහිල්ලා ඉතුරු බඩු ටික අරගෙන එනවා. ඉතින් ඕන විදිහට මෙතනින් එළවලු තෝරලා ගන්න පුළුවන්. මං ඉතින් ඉස්සෙල්ලාම ඔන්න කැරට් ගත්තා. ඊට පස්සේ ලූණු, ඊට පස්සේ අල, අමු මිරිස්, ගර්කින්, ඒ වගේ කොළ ಜಾති, ඒ වගේ දේවල් අරගත්තා. අපි ඉතින් අපිට ඕන විදිහට මෙතනින් තෝරලා එළවලු ගන්නකොට ආච්චි ටිකක් වැඩිපුරත් අපිට ඒවෙන් දාලා දෙනවා.
අපි ගත්තු එළවලු ටික එතන අයිනෙන් තියලා ඉතින් අපි මේ පොළ ඇතුළට යන්නේ අපිට අවශ්‍ය අනිත් බඩු ටික අරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ දෙපැත්තෙම කඩවල් වල එක එක වර්ගයේ පාට කෑම තියෙනවා. ඉතින් මේ කොරියන් ජාතිකයෝ කන කෑම වර්ග තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලා දැක්කාම ඔයාලට ආස හිතෙනවා ඇති මේවා කාලා බලන්න. ඉතින් මෙතන තියෙන ගොඩක් දේවල් මමත් කාලා නැහැ. පෙලක් දේවල් විතරයි කාලා තියෙන්නේ. මෙතනට ගිහිල්ලා අපිට අවශ්‍ය විදියට අවශ්‍ය මස් ප්‍රමාණය කිව්වට පස්සේ එයාලා ඒවා කපලා තියෙනවා. නැත්නම් අපිට මෙතන ගොඩක් වෙලා එයාලා කපනකන් ඉන්න වෙනවනේ. ඉතින් අපි ඒක කපලා තියන්න කියලා අපි අනිත් බඩු ටික ගන්න යනවා. වල අපිට ලංකාවේ තියෙන එළවලු පළතුරු ඒවා ගන්නවද මේ කරට්ටිය? කඩවල වලින් ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහි තියෙන කිලෝ එකක් මාන්නේ ඉච්චනවා. ඒ කියන්නේ විදේශ රටවල කිලෝ කියන. එළවලු පළතුරු මේ වගේ කඩවල වලින් ඉස්සරහ දාලා තියෙනවා. මාමා ඉන්න ලුණු මල්ලක් ගන්න.
යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. අපි යාළුවත් එක්කත් කතා කරලා දැන් මේ යන්නේ ඒෂියන් මාර්ට් එකට. අපිට අවශ්‍ය බඩු ටිකක් තියෙනවා ඒකෙනුත් ගන්න. ඉතින් අපි බලමු අද අපි මොනවද ගන්නෙ කියලා. කලින් සැරේ ආවහමත් මෙතනින් කිරිකොස් එකයි පොලොස් කරියයි දෙකම අරගෙන ගියා. ඉතින් මේ දෙකම හරි රසයි. ඉතින් අපි ඒ හින්දා අදත් ඒ දෙකම ගන්න ඕනි කියලා හිතුවා. එහෙම හිතුවට ළමයි පොලොස් කරිය තිබ්බේ නැහැ ගන්න. ඉතින් අපි ඒ හින්දා කිරිකොස් එක ගත්තා.
දෙන්න දැන් බඩු අරගෙන ඉවරයි. ඉතින් අපි දෙන්න හිතුවා දැන් කුරුම්බ ගෙඩි දෙකකුත් බීලා යනවා කියලා. ඉතින් අපි දෙන්න දැන් මෙතෙන්ට ආවේ කුරුම්බ ගෙඩි දෙකක් කපා ගන්න. අර හම්බුනේ යාළුවෝ කිව්වා අතන උක්බීම තියෙනවා ඒක රසයි කියලා. අපි දෙන්නත් බීලා තිබ්බේ නෑ. ඒ හින්දා අපි දෙන්න හිතුවා උක්බීම එක්කුත් බීලා බලන්න. ඉතින් කුරුම්බ ගෙඩි දෙක අපි එතනදී කපා ගන්නේ නැතුව ගෙදර ගිහිල්ලා බොන්න තියාගෙන අතනින් උක්බීම එකක් බොන්න ඕනි කියලා හිතුවා. ඉතින් එතනින් උක්බීම එකක් ගත්තා. ඒක හිතුවට වැඩිය හොඳයි. බීලා තිබ්බේ නෑ කලින්. ඉතින් මේකත් රසයි. ඉතින් ඒකකුත් අරගෙන අපි දෙන්න බිව්වා. Đi đâu bang? Thấy rồi. Hả? Ôi anh kia đi. Hãy là cái đi. අපි අපිට අවශ්‍ය බඩු ටික ඔක්කොම ගත්තා. ඉතින් දැන් ඒ යනකොට මෙතන කඩයක් තියෙනවා. එතන චිකන් බෙදලා තියෙනවා. ඉතින් අයියා කිව්වා එතනින් අපි චිකන් එකක් ගමු කන්න කියලා. ඉතින් අපි චිකන් එකත් අරගෙන දැන් එහෙමම ගිහිල්ලා මස් ටිකක් අරගෙන අපි වාහනේට යනවා. Chonan hatai ya. Chonan hatai. Ini chonan hatai boleh beda buku boleh chonan hatai. 여기 요거 할 때 넣어달라고. 감사합니다. 코코넛.
මේ කාලෙට පාට මල් පිපිලා තියෙනවා හැමතැනම. හරි ලස්සනයි. ඔයාලට පේනවා ඇති. ඉතින් අපි ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා එතකන් හැමෝම පරිස්සමින් ඉන්න.